සුබම සුබෝදෑසනක් ලේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද ගෙන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් ආරම්භ කරන ඔබටත් මටත් උන්වහන්සේ දුන්නා වූ මහත් කරුණාවත් අනුග්‍රහණ සහ අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන අතර හොඳයි අද දවසේ දෙවියන්ගේ වචනේ යම් කාරණාවක් බලලා අපේ ආත්මය අපි අධිහිලින් ශක්තිමත් කරමු. උදෑසන ඔබ සමග බෙදාන්චනවා මාක් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ සිට 23 වෙනි පදයේ තෙක් සුද්ධ ලියවිලි තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. නමුත් මනුෂ්‍යයා අපවිත්‍ර වන්නේ ඔහුගේ පිටවන දෙයින්මය මක්නිසාද ඇතුළතින් එනම් මනුෂ්‍යයාගේ සිතින් නපුරු සිතිවිලි වෛශාකම් සොරකම් මිනීමැරීම් කාම මිත්‍යාචාරකම් තණ්හා දුෂ්ටකම වංචාව සල්ලාලකම ඊර්ෂ්‍යාව අපහාස කිරීම උඩඟුකම සහ මෝඩකම නික්මේ. මේ සියලු නපුරු දේ ඇතුළතින් නික්ම වී මිනිසයා අපවිත්‍ර කරයයි කීසේක. ආමෙන්. මේ ස්ථාන තුල යේසුස් වහන්සේ යම් උපමාවක් ප්‍රකාශ කරනවා. මේ ස්ථානයේ තුල මනුෂ්‍ය කොහොමද අපවිත්‍ර වන්නේ? මනුෂ්‍ය කොහොමද අපිරිසුදු වන්නේ? කියනව කාරණාව ගැන මේ ස්ථානය තුළ යම් ගැඹුරු එළිදරව්වක් ආත්මයන් වහන්සේ මතක් කර දෙනවා. මේ ස්ථානයේ කියනවා නමුත් මනුෂ්‍යයා අපවිත්‍ර වන්නේ ඔහුගෙන් පිටවන දෙයින්මය. මේ ස්ථානයේ කියන මනුෂ්‍යයෙක් අපවිත්‍ර වන්නේ ඔහුගෙන් පිටවන දෙයින්මය. අද දවසේ බොහෝ වෙලාවට අපි මනුෂ්‍යයන් විදිහට මේ පොළොවේ අපි සිතනවා පිටත තිබෙනා පිරිසිදුකම නිසා අපි පවිත්‍රව සිටිනවා කියලා. අපි බාහිරව කරන්නා වූ සියලු දේවල් වලින් අපි කන කෑම අපි දැන් හොඳට සෝදිස්ස කරලා මේ දේවල් අපි අනුභව කරනවා. එතකොට අපි පිරිසුදු ඇඳුම්, එතකොට පිරිසිදු අපි සිටීම අපි බොහෝ වෙලාවට අපි හිතනවා ඒක තමයි පවිත්‍රකම කියලා. නමුත් මේ වචනේ තුල ඔබට මට සඳහන් කරන්නේ ඒ පවිත්‍රකම ගැන නෙවෙයි. ඔබගමගේ ආත්මය තුල තිබෙන පවිත්‍රකම සහ දෙවියන් වහන්සේගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නා වූ පවිත්‍රකම ගැන. ඒ නිසා මිනිසෙක් අපවිත්‍ර වෙන්නේ මේ ස්ථානයේ කියනවා ඔහු කතා කරන සහ ඔහු ඇතුළතින් පිටතට දෙන්නා වූ ඒ පණිවිඩ අනුව තමයි ඔහුගේ අපවිත්‍රකම සිද්ධ වන්නේ. මේ ස්ථානයේ තුල යම් කාරණා කීපයක් ඔබට මට සඳහන් කරනවා. මේ ස්ථානය තුල කියනවා මක්තසද ඇතුළතින් එනම් මනුෂ්‍යයාගේ සිතින් නපුරු සිතිවිලි. මනුෂ්‍යක අපවිත්‍ර වෙන්න පාවිච්චි කරන ප්‍රධානම දේ තමයි නපුරු සිතිවිලි. ඊට පසුව මේ ස්ථානයේ කාරණා කීපයක් මතක් කරනවා. වෛශාකම්, සොරකම්, මිනීමැරීම්, කාමමිත්‍යාචාරකම්, තණ්හාව, දුෂ්ටකම, වංචාව, සල්ලාලකම, ඊර්ෂ්‍යාව, අපහාස කිරීම සහ උඩඟුකම සහ මෝඩකම නික්මේ. මෝඩකම කියන්නේ අපවිත්‍රයක්. අද දවසේ බොහෝ මිනිස්සු යක්ෂයා අල්ලන් ඉන්න මේ පද්ධතීන් සමග මේ පොළොව තුල මිනිසෙක් විනාශ වන පිණිස මේ සියල්ල බලපාන. ඒ නිසා මේකට එකක් බැඳිලා තිබෙනා වූ දේවල්. මේකින් එක ක්‍රියාවන් වලට එකින් එකට සම්බන්ධතාවයක් තිබෙනවා. ඒ නිසා මේ ස්ථාන තුල ලිස්ට් එකක් ඔබට මට මතක් වෙනවා. නමුත් දෙවියන් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙනවා. දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස මේ පොළොව තුල ගමන් කරද්දී සුද්ධාත්මයන් වහන්සේට ඔබ තුල ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඔබ නිර්මාණය කරන දෙක. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔබ තුලට පැමිණියේ දෙවියන් වහන්සේ ඔබව තෝරලා මේ පොළොවේ තැබුවේ ජීවිතේ නිදහසේ ජීවත් වෙන්න ඕන නිසායි. උන්වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන සමාදානයේ ප්‍රීතිය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යටහත්කම උන්වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වුණා. මේ දේවල් ඔබෙන් මගෙන් බලාපොරොත්තු මේවා තුලයි ඔබගේ ජීවිතේ සරලකම සහ නිදහස්කම තිබෙන්නේ. අදහස් බොහෝ මිනිස්සුගෙන අපි නිදහසේ ඉන්නවා කියලා. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ පවුල අපි හොඳින් තියාගෙන ඉන්නවා. අපිට මුදල් තිබෙන, අපිට වාහන තියෙන, අපිට ගොඩක් දේවල් තිබෙනවා කියලා ඕන් කියනවා. නමුත් ඔවුන්ගේ සිත නිදහසෙන් නැහැ. ඔවුන්ගේ ආත්මය නිදහසෙන් නැහැ. ඒක තියෙන්නේ ව්‍යවුල්කම, ඒක තිබෙන්නේ අසමාදානය. නමුත් බොරුවට මිනිස්සු කියන අපි සතුටින් ඉන්නේ කියලා නෑ. දෙවියන් වහන්සේ ඔබත් එක්ක නැතිනම් ඔබ සතුටින් නෑ. ඔබ බොරුවක්
ඔබ මනුෂ්‍යන්ට කියන්නේ. සැබෑ ඔබගේ නිදහස ලැබෙන්නේ දෙවියන් වහන්සේට ඔබ ඉඩ දීම තුලයි. ඔබ දෙවියන් වහන්සේත් එක්ක කොච්චර කාලයක් ඔබ ගනුදෙනු කරනවා දවසක් ගත්ත මුදේ සිට රැ වෙනතන් ඔබ දෙවියන් වහන්සේට කොයිතරම් කාලයක් දීලා තිබෙනවද? ඔබ ලෝකෙට කොයිතරම් කාලයක් දී තිබෙනවද? ඔබගේ ආත්මය පිරලා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ වචන සමගද නැතිනම් ලෝකයෙන් ඔබ එකතු කරගත්ත තොරතුරුත් එක්කද? ඔබ දවසක් ගත් විට ඔබ දෙවියන් වහන්සේට වඩා කාලෙ දෙන්නේ ලෝකයේ දේවල්, ටෙලියේ දේවල්. ඉතින් ඒ වගේම ඔබගේ සිත පිරීලා එක එක්කෙනාගේ කේලම් එක එක්කෙනාගේ ඕපදූප එක එක්කෙනාගේ වැරදි දේවල් ඔබ එක එක ඔබගේ ආත්මයට ඔබ ඇතුල් කරලා ඔබ ඒව තමයි වැඩිම මෙනෙහි කරන්නේ. අර මනුෂ්‍ය අර විදිය, අර මනුෂ්‍ය මේ විදිය. ඔබගේ ආත්මය තුල කිසි සමාදානයක් නැහැ. දෙවියන් වහන්සේ මේ උදෑසන ඔබට මට මතක් කරලා දෙනවා. දෙවියන් වහන්සේගේ දරුවන්ට ජීවත් වෙන ජීවිතයක් සහ ජීවන රටාවක් තිබෙනවා කියලා. ඒ නිසා ඔබ සුද්ධාත්ම වාසයට ඉඩ හරින්දී ඔබගේ ජීවිතයේ මේ අපවිත්‍රකම් වලින් ඔබ පිටතට ඇවිත් ඔබගේ සිත දෙවියන් වහන්සේ සුදුසු ලෙස ඔබ නිර්මාණය කර දුන්නේ දෙවියන් වහන්සේ ඔබත් එක්ක ගොඩක් දේවල් කරන්න යනවා. මේ කාරණා සමග ඔබගේ ජීවිතේ ඔබ අද ගැට ගසලා තිබෙන තැන්වල ගැට ගසලා තිබෙන්නේ. සමාධානය නැතුව ඇති, ප්‍රීති නැතුව ඇති, සුවේ නැතුව ඇති, නිදහස්කම් නැතුව ඇති. මේ සියල්ලට මේ කියන කාරණා ඔබගේ ජීවිතේ බලපානවා. ඔබ ඔබගේ ජීවිතේ බලන්න මේ කාරණා ඔබගේ ජීවිතේ තිබෙනවද? ඔබ මතක් කරන්න මේ උදෑසන ඔබ ගැන මෙනෙහි කරන මගේ ජීවිතේ මේවා තියෙනවද ස්වාමීනි? ඒවා තියෙනවා නම් ඒවා අයින් කරන්න මට උදව් කරන්න කියලා ඔබ දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. එවිට දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන්න යනවා මේ ජීවිතෙන් එළියට නිදහස් වෙන පිණිස. ඉතින් ඒ නිසා අපි දෙවියන් වහන්සේත් එක්ක මේ ජීවිතය අපි ජීවත් වෙමු. අපි උන්වහන්සේට ඉඩ හරිමු අපේ ජීවිතේ නිවැරදි කරන්න හේතුව. දෙවියන් සබෝමව සූදානම් කරන්නේ ඒ සදාකාලික රාජ්‍යය තුල ජීවත් වෙන්න. ඒ උරුමය සහ වරප්‍රසාද ඔබට මට දෙන්න පිණිසයි. ඒ නිසා දෙවියන් වහන්සේ මේ පොළොව තුල ඔබගේ ජීවිතයේ ඒ නිදහස සමාදානයේ සුවය උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඒව බලාපොරොත්තු වෙලා ඒ තුල ජීවත් වෙන්න නම් අපි කවුද සහ අපි තුල තිබෙන දුර්වලකම් අපි අඳුනගෙන අපි ඒ වගේම පිටතට ඇවිත් අපි දෙවියන් වහන්සේ ප්‍රසන්න ජීවිතයක් අපි ජීවත් වෙමින් ඒ ගමන කරමු. ස්වාමීනි මේ උදෑසන අපි ඔබට ස්තුති කියන ඔබගේ වචනය අපිව ස්වාමීනි අලුත් කරන නිසා වහන්සේගේ වචනේ අපිව සෝදන නිසා සොන අපේ දුර්වලකම් අපි කවුද යන බව ඔබගේ වචන තුල අපිට මතක් කර දෙන නිසා අපි ඔබට ස්තුතිය කියන අතර පියන් මේ වචන තුල අපිට ජීවත් වෙන අපේ දුර්වලකම් වලින් පිටතට සුද්ධාත්ම දැස ඔබ සමග ඒ ප්‍රීතියෙන් ඒ සදාකාලික රාජ්‍යයට ගමන් කරන්න පුළුවන් ඒ කරුණාවේ ආත්මයෙන් අපි පුරවන්න කියලා අපි ඉල්ලන අතර පියන් අපේ කරුණාව ස්වාමීන් වහන්සේ අපිට නිදහස් කරන්න අපි ඉල්ලනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් දවසෙත් මම යාඥා කරන්න යනවා ඔබ විවිධ රැකියාවට විවිධ ව්‍යාපාර කර්මාන්තයට යන්න දවසේ සූදානම් ඇති ස්වාමිනී මේ හැම ජීවිතයක්ම ඔබට බාර කරන අතර වහන්සේ කරුණාව ඔබගේ අනුග්‍රහය තබන ස්වාමී නැවත නිවසට නැතේ ඔබගේ ආශිර්වාදයේ සුවය ඒ ජීවිත මත නිදහස් කරන්න කියන ස්වාමී යම් කෙනෙක් යම් අවශ්‍යතාවයක් තුළ දවසේ ගමන් කරනද ඔබගේ සැපයීම ඔබගේ අනුග්‍රහය ඔබගේ කරුණාවද ඒ ජීවිත මැදදී නිදහස් කරන්න කියලා මම ඉල්ලනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන් ආමේන් හැම කෙනෙක්ටම ජේසුස් පීඩයි